ඔබගේ පාද නිරන්තරයෙන්ම පොළොවත් සමග ගැටෙන ගමන් තමයි තියෙන්නේ. මෙන්න මේ කියන ගැටෙනවට අමතරව ඔබ සෙරෙප්පු පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සපත්තු පාවිච්චි කරනවා. මෙන්න මේ නිසාම ඔබගේ පාද නිරන්තරයෙන්ම චර්ම රෝගවලට ලක් වෙන්නට අවදානමේ තියෙන ශරීරාංගයක්. මේ චර්ම රෝග ඔබගේ පාදයේ සමවල මත විතරක් නැති වෙනවා නෙමෙයි, සමහර විට නියපොතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නියපොතු ආශ්‍රිතව සිදු වෙන්න පුළුවන්. ඉතාමත්ම සුලභයි මේ පාද ආශ්‍රිතව ඇතිවන්නා වූ චර්ම රෝග. එසේනම් ඔබ චර්ම රෝගයකින් ඔබගේ පාදය ආශ්‍රිතව පීඩා විඳින්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරියේදී එවැනි රෝගයක් ඇතිවීමට ඉඩකඩ ඇති පුද්ගලෙක් වෙන්න පුළුවන්. මේ ඔබ සඳහා. එසේනම් ඉතාමත් ලෙන්ගතුකමින් ආරාධනා කරන ලබනවා ඔබගේ සමේ සෞඛ්‍යමත් භාවය වෙනුවෙන් වෙන්නෝ සයිබ අවකාශය හෙල්දි ස්කින්. මම වෛද්‍ය චිරාජ් ජේකනායක. චර්ම රෝග විද්‍යාවේදී මේ සමේ ආශ්‍රිතව ඔබගේ පාදවල ඇතිවන රෝග හඳුන්වන්නට විවිධ හරබර නම් තියෙනවා. හැබැයි මම මේ සාකච්ඡාව ගෙන යන බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම සරලව ඔබට තේරෙන භාෂාවෙන්. මොකද හරබර වචන දැනගත්ත කියලා ඔබට පාද ආශ්‍රිතව සිදුවෙන චර්ම රෝග හැදෙන වැලක් වෙන්නවත් ඒවා සුව වෙන්නවත් නැති නිසා ඉතාමත්ම ඔබට තේරෙන විදිහට මොනවද කියලා මම මේවා දේවල් විස්තර කරලා දෙන්නම්. මේ වගේම ඒවට තියෙන ප්‍රතිකාරات ඒ වගේම ආරක්ෂා වෙන විදිහත් මම පහදලා දෙන්නයි මේ සූදානම් වන්නේ. පාද ආශ්‍රිතව ඉතාමත්ම සුලභවම ඇතිවන රෝග තත්ත්වයක් තමයි ටීනියා දිලිර ආසාදනය. ඔබ දන්නවා ටීනියා දිලිර ආසාදනය පාදවල විතරක් නෙමෙයි ඇඟේ අනිත් බොහොම ස්ථානවලත් ඇති වෙන්නට පුළුවන්. හැබැයි මේ පාදවල ඇතිවන දිලිර රෝගය, ටීනියා දිලිර රෝගය බොහෝ විට ඇති වුනහම සුව කිරීමට තියෙන හැකියාව හරිම අපහසුයි කියලා කියන්නට පුළුවන්. මොකද ඒ නිරන්තරයෙන්ම කතරම් ප්‍රතිකාර කළත් නැවත නැවත එන්න ඉඩකඩ තියෙනවා. බොහෝ විට මෙය ආකාර කීපයකටම ඇති වෙන්න පුළුවන්. එකක් තමයි ඔබගේ යටිපතුල් වල, එහෙම නැත්නම් ඔබගේ නියපොතු ආශ්‍රිතව ඇති වෙන්නටත් පුළුවන්. මෙය බොහෝ විට අපිට පැහැදිලිව එහි මායිමක් හොයා ගැනීමට පුළුවන්. ඒ වගේම වියලි සොල්විවේ පොතු ගැලවෙන ආකාරයට ඇතිවෙන රෝග තත්ත්වයක් තමයි මෙම ටීනියා පීඩිස් රෝග තත්ත්වය. මේ ආකාරයෙන්ම තවත් දිලිර රෝගයක් තමයි කැන්ඩිඩයිසිස් කියන දිලිරය නිසා ඇතිවන චර්ම රෝගය. මේ බොහෝ විට පාදයේ තෙතමනය නිරන්තරයෙන්ම රැඳෙන කෙනෙක් නම්, බොහෝ විට ඔබගේ සෙරෙප්පු එහෙම නැත්නම් සපත්තු වලට පාවිච්චිය වැඩි කෙනෙක් නම් මෙන්න මේ රෝගය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ පාද නිරන්තරයෙන් වතුරත් සමග ගැටෙන කෙනෙක් නම්, උදාහරණයක් විදිහට ඔබ නිතරම සෝතන කර්තව්‍යයක යෙදෙන කෙනෙක් නම් පාදයට වතුර වැටෙනවා වැඩි නම් ඔබගේ පාදයේ ආශ්‍රිතව තෙතමනය ඉතාමත්ම වැඩි තියෙනවා. මේ තෙතමනය අධික පරිසරය මේ කැන්ඩිඩා කියන දිලිර ආසාදනය හොඳින් වර්ධනය වෙන්නට රුකුල් වෙනවා. ඒ නිසා මෙය බොහෝ විට අපි මොයිස්ට් ගතියකට, එහෙම නැත්නම් තෙතමනය වැඩි වශයෙන් තියෙන විදිහට ඇති වෙනවා. ඒ වගේම තෙතමනය අධිකව පෙනෙන විදිහට ඇතිවන චර්ම රෝගයක් ඔබගේ පාදවල. ඔබගේ පාදවල අර මා කියපු නිරන්තරයෙන්ම දාඩිය දාන ස්වරූපයක් සමහර විට තියෙන්නට පුළුවන් සමහර කට්ටියට. මේ දාඩිය දාන ගතිය වැඩි කට්ටියට ඇතිවෙන නිර්වායු බැක්ටීරියා රෝග තත්ත්වයක් තියෙනවා, පිටඩ් කෙරටලයිසිස් කියලා. ඔබගේ යටි පාදවල නිකන් මී වදයක බාහිර ස්වරූපයක් සේ දිස්වන තත්ත්වයක් ආවොත් මේ තමයි මේ පිටඩ් කෙරටලයිසිස් කියන තත්ත්වය. මෙහිදී ඔබට බොහෝ විට පාදවල අතිශය දුර්ගන්ධයත් සමග තමයි මේ තත්ත්වය දිස්වන්නේ. මෙයත් ඔබ සුලභව මේ දැක ඇති පාද බලනකොට එය පාදවල බාහිර ස්තරය කැඩුණු ස්වරූපයක් විදිහට තමයි මෙය විද්‍යමාන වන්නේ. ඔබගේ නියපොත්ත දෙපස තියෙන ප්‍රදේශය අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කණුමහ වශයෙන් හඳුනා ගන්නා ප්‍රදේශයත් නිරන්තරයෙන්ම විස බීජවල ආක්‍රමණයට ලක්වීමේ අවදානම තියෙන ප්‍රදේශයක්. මේ බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන්. බැක්ටීරියා ආසාදනයක් ඇති වූතින් මෙම කණුමහ ආශ්‍රිත ප්‍රදේශයේ ඒ බොහෝ විට වේදනාකාරී රතු වීමක්, ඉදිමීමක් විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම අතිශය වේදනාව වෙන නිසාම ඔබගේ ඇඟිලි පාදයේ ආශ්‍රිතව තියෙන ඇඟිලි චලනය කිරීමටත් අපහසු තත්ත්වයකට ඇති වෙනවා. මේ බැක්ටීරියා ආසාදනයක විශේෂම ලක්ෂණ විදිහට මේ ඇකියුට් පැරනොයිකියා කියන රෝගී තත්ත්වය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මෙය ඇතැම් විට දීර්ඝ කාලයක් තියෙනවා නම් එය වේදනාවත්
එතරම් එන්නේ නැහැ. නමුත් සැරව ගැලීමක් යම් කිසි විදිහට තියෙන්න පුළුවන්. එහි පැහැය වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම එහි පිහිටීම යම් යම් වෙනස් වීම් තිබිලා තියෙන මේ தত্ত্বය අපි ක්‍රොනික් පැරනයිකියා වශයෙන් හඳුනා ගන්නවා. මේ ක්‍රොනික් පැරනයිකියා කියන தত্ত্বයත් ඉතාමත් වැදගත්. බොහෝ විට මෙය දිලීරයක ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන தত্ত্বයක්. මෙයත් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. ඔබ නිරන්තරයෙන්ම සපත්තු වගේ දේවල් පාවිච්චියට සිද්ධ වෙන කෙනෙක් නම් මෙය ඉතා සුලභව ඇතිවන තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. මෙතනින් නතර වෙන්නේ නැහැ. අපිට වැදගත් ඔබගේ නියපොතු දෙක. ඒ නියපොතු වල පැහැ වෙනස් වීම කියන එක බොහෝ දෙනෙක් විඳින ප්‍රශ්නයක් වෙනවා. ඒ පැහැ විවිධාකාර පැහැයන්ගෙන් තියෙන්න පුළුවන්. සමහර විට කළු පැහැයක්, දුඹුරු පැහැයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනිකරම සුදු පැහැයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ වර්ණ වලින් ඉරි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. බොහෝ විට මේවා ඔබගේ තියෙන දීර්ඝකාලීන රෝග, අපි හිතමු දීර්ඝකාලීන වකුගඩු රෝග, දීර්ඝකාලීන අක්මා රෝග, දීර්ඝකාලීන හෘද රෝග නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සමහර ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කරනකොට ඇතැම් ඖෂධ වලට හැකියාවක් තියෙනවා මෙවැනි වර්ණ වෙනස්කම් ඇති කරන්න. මේ විතරක් නතර වෙන්නේ නැහැ. ඔබට ශරීර අභ්‍යන්තරයේ තියෙන ඇතැම් తాවකාලිකව ඇති වෙලා නැති වෙන රෝග නිසා తాවකාලිකව මේ තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. මෙම වර්ණ වෙනස් වීම. මේ වර්ණ වෙනස් වීම අර අපි සඳහන් කරපු පෝෂණය ඌනතාවයක් නිසා ඇති වෙනවා නම් මේ පෝෂණ ඌනතාවය නැවත නිවැරදි කිරීමට ලක් කරොත් මෙම වර්ණ වෙනස් වීමත් යථා තත්ත්වයටපත් වෙනවා. ඔබගේ නියපොතු වර්ණයේ කිසිම වෙනසක් නැතුව ඇති. හැබැයි ඉක්මනට කැඩිලා යනවා. ඉක්මනට කැඩිලා යන්නෙත් නැත්නම් සමහර විට තිරස් ඉරි, එහෙම නැත්නම් සිරස් ඉරි විදිහට දිස් වෙනවා. මේ අවලස්සනක් බොහෝ වෙලාවට. මේ ඔබගේ නියපොතු වල සිදුවන ඉක්මනන් කැඩී යාම සමහර විට ඔබගේ සිදුවන්නා වූ පෝෂණ ඌනතාවයන්ගේම ප්‍රතිඵලයක් වන්නට පුළුවන්. එහෙම නැත්නම් එය ඔබගේ ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයන් එළියට පිළිඹු කරන ආකාරයක් වෙන්නත් පුළුවන්. එවැනි තත්ත්වයක් තිබුණොත් ඔබ වෛද්‍යවරයෙකු හමු වෙලා මේ තත්ත්වය වෙනසීම ඉතාමත් වැදගත් වෙනවා. සමහර විට ඔබගේ නියපොතු වර්ධනය කරන සාමාන්‍ය විදිහට නැතුව ඇතැම් විට වක්‍ර වී වර්ධනය වීමක් සිදු වෙන්න පුළුවන්. එය ඔබගේ නියපොතු වල දෙපැත්තේ තියෙන හමත් පසහරු කරගෙන ඇතුළට වර්ධනය වෙනවා නම් අපි ඒ හඳුන්වනවා ingrown toenails වශයෙන්. මේ ඉතාමත්ම ගැටලුකාරී තත්ත්වයක්. මේකට බොහෝ විට රුකුල් වෙනවා ඔබ තද කකුලට ඉඩ පහසු අඩු සපත්තු භාවිතා කරනවා නම්. අපි කියමු එහි සපත්තුවේ අග්ගිස්ස ත්‍රිකෝණාකාර සපත්තුවක් නම් භාවිතා කරන්නේ මෙය බොහෝ විට අර ingrown toenails කියන තත්ත්වයේ කෘත්‍රිමව ඇති කිරීමටත් හේතු වෙනවා. එම නිසා ඔබගේ වර්ධනය වන්නා වූ ඔබගේ නිය වර්ධනය වන්නේ පැතලි ආකාරයකට ඒ වක්‍ර වෙලා. මෙය සිදු වුණොත් මෙයත් වේදනාකාරී, ඒ වගේම මේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් වෙනවා. ඉතින් මම මේ කතා කළේ ඉතාමත්ම සුලභව ඇතිවන්නා වූ පාද සහ නියාශ්‍රිතව සිදුවෙන රෝග තත්ත්වයන්. විශේෂයෙන්ම කකුල් දෙකේ ඔබගේ ඇතිවන සුලභ රෝග තත්ත්වයන් ගැන. ඊට අමතරව තවත් දේවල් බොහොමයක්ම තියෙනවා. ඔබට පුළුවන් එවැනි රෝග තත්ත්ව තියෙනවා නම් පල්ලෙහින් ඔබට සඳහන් කරන්නට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ කියලා. එහෙම නැත්නම් අපගේ සමාජ දාල වලට පිවිසිලා අපිට සමග සම්බන්ධ වෙලා ගැන ඔබගේ අදහස් කුමාරු කරගන්න පුළුවන්. ඉතින් මේ සුලභව සඳහන් කරපු රෝග තත්ත්වයන්ට විසඳුම් මොනවද කියන එකයි අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබගේ රෝගයන් වලට කෙරෙන ප්‍රතිකාර ගැන කතා කරද්දී හැම විටම මම කියනවා වගේ හැම රෝගයක්ම වළක්වා ගැනීමට පුළුවන් නම් ඒ තමයි වැදගත් වන්නේ. ඔබගේ පාදාශ්‍රිතව තියෙන සමෙහි සෞඛ්‍යමත්භාවය නිරන්තරයෙන් රැක ගන්න ඕනේ. කියන්නේ ඔබගේ පාද පිරිසිදු තියා ගන්නවා නම් ඒට විවිධාකාර රසායනික ද්‍රව්‍යයන් අහිතකර දේවල් ගල්වන එක හෝ වැටෙන එක වළක්වා ගන්නට පුළුවන් නම්, ඒ වගේම නිරන්තර තෙතමනයකට ලක්වීම වළක්වා ගන්නට පුළුවන් නම් ඔබගේ පාදවල චර්මයත් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීමට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ නියත් ඉතාමත්ම නිවැරදිව පාලනය කරනවා නම්, වැඩි නියපොතු තියෙනවා නම් ඒවා කපලා දාලා හරි යාකාරව තියාගන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ සපත්තු සෙරෙප්පු දෙකත් නිසි පරිදි ගැලපෙන සපත්තු සෙරෙප්පු භාවිතයට යොමු වෙනවා නම් මෙය අපිට අනිවාර්යයෙන්ම උදව් වෙනවා ඔබගේ
පාදයේ සම සානිය පුතු ආශ්‍රිතව සෞඛ්‍යමත්භාවය නිරන්තරයෙන් ආරක්ෂා කරගන්න. නමුත් කෙසේ වෙලා හරි ඔබගේ පාදයට මෙම චර්ම රෝගයක් හැලදිලා තියෙනවා නම් ඔබ කළ යුත්තේ අනිවාර්යෙන්ම එයට අත් බෙහෙත් කරලා වෙනුවට අනිවාර්යෙන්ම චර්ම වෛද්‍යවරයෙකු හමු වෙලා ඒ ගැන කරුණු විමසලා දැනගෙන කොයි ආකාරයේ තත්ත්වයක් ඔබට තියෙන කියන ලිසේ ආකාර අවබෝධයක් ලබා ගැනීම. බොහෝ විට අපිට ඔය කියපු acute paranoia බැක්ටීරියා ආසාදනයක් තියෙනවා නම් ප්‍රතිජීවනාශක දෙන්නට පුළුවන්. එය ඔබට ප්‍රති විදිහටත් ඒ වගේම සමහර විට ගල්බන ආලේපනයක් විදිහටත් අපිට දෙන්නට සිදු වෙනවා. එහෙම නැත්නම් ඔබගේ නියපොතුවල පැවතීමේ බොහෝ විට දිලීර ආසාදනයක් නම් අපිට දිලීර නාශක දෙන්නට වෙනවා. නියපොතු ආශ්‍රිතව සිදුවෙන දිලීර ආසාදනයක් වුණත් අපිට දිලීර නාශක දෙන්නට වෙනවා. මෙය බොහෝ විට අපිට ප්‍රති ආකාරයෙන් තමයි ලබා දෙන්න වෙන්නේ. දීර්ඝ කාලයක් දිලීර නාශක ප්‍රති ගන්නට සිද්ධ වෙනවා. මේ දිලීර ආසාදනයක් නම් තියෙන්නේ. එවින් අතර වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන තවත් තත්ත්වයක් තමයි අපි කතා කරපු අර බැක්ටීරියා ආසාදනයම තමයි මේ බොහෝ විට අපි කියනවා ඇනරොබික් බැක්ටීරියා කියලා. ඒ කියන්නේ නිර්වායු තත්ත්වයටදී වර්ධනය වන්නා වූ බැක්ටීරියා වර්ග තියෙනවා. මේන් එක් කාණ්ඩයක් තමයි අපි පිට කෙරටොලයිසිස් කියන තත්ත්වය. මෙය තියුණොත් අපිට ටිකක් වෙනස් ආකාරයේ ප්‍රතිජීවනාශක භාවිතා කිරීමට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න දිලීර ආසාදන තවත් අපි කතා කරපු ටීනියා පීඩිස් වැනි තත්ත්ව සඳහා ආලේපන භාවිතා කරන්නත් පුළුවන්. ඒ වගේම දිලීර නාශක ප්‍රතිභාවිතා කිරීමට වෙන්නත් පුළුවන්. මම මේ සාරාංශයක් විදිහට තමයි මේ තත්ත්වයන් ගෙනාවේ. ඉතින් මෙතනින් අපිට මෙතකයි කියන්න අතර වෙන්නට විදිහක් නැහැ. මොකද ඊතරම්ම ප්‍රමාණයක් ඔබගේ පාදය ආශ්‍රිතව එන්න පුළුවන් චර්ම රෝග තියෙනවා. ඒ ගැන හොඳින් අවබෝධයක් වෙන්නට අපි ඉදිරියටත් ඔබට උදව් කරන්න. එසේනම් නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වෙමු. එතෙක් ඔබට බෙහෙවින්ම ස්තුතියි. මම වෛද්‍ය චිරච්චේක නායක. මේ ඔබගේ සමය නිරෝගීමත්භාවයට වෙන්නු සයිබ අවකාශය හෙල්දි ස්කින්.